දෙවන්දේදී ප්‍රධාන ආරාධකයන් විසින් ජාතික ධජ, පාසල් ධජ, පළාත් ධජ ගෝරට වසු කරන මොහොත ඉනතුරුව ජාතික ගීත සහ පාසල් ගීත ගායනා කිරීමට අපි සූදානම්. සහාය කරනවා මෙන්නකොට විද්‍යාලීය ශිෂ්‍ය පත්‍ර කණ්ඩේ ශිෂ්‍ය ලෙසින් ක්‍රීඩාදර්ශන දඩසෝන ස්ථානයේ හරහා රැගෙන ඒමයි බෙලසින් අතට විශ්වන්නේ. දෙදහස් විසිහය වර්ග මධ්‍යම විද්‍යාලීය ව්‍යවසාන්තර ක්‍රීඩා උත්සවයෙහි පිළිගැනීමේ කතාව සිදු කිරීම සඳහා වාගේමේ ගෞරවනීය ඇරයුම අපපාසලේ ක්‍රීඩා උළෙලේ පිළිගැනීමේ කතාව සිදු කිරීමට කරමි. ස්තුතියි. සම්මත වන්නට
අනතුරුව විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායක සහ නායිකාවන් ප්‍රධාන ගිනි සිලුව ලබා ගන්නා මොහොත 2026 වතුර මධ්‍ය විද්‍යාලීය දිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ඔලිම්පික් පහන්සිල දල්වාලිනු දෙසා රැගෙන එන අවස්ථාවයි මේ. ඔලිම්පික් පහන්සිල රැගෙන යාමත් සමග එකතු වන්නේ डी සිතිජ දිනුරංග සහ එම් තස්මිලා රුවන්තරකේ 2006 वर्षයේ වාතු මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලදී විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායක ලෙස ශ්‍රීතිත දිනුරංග සහ විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායිකාව ලෙස තස්මිලා රුවන්තිකා මේ මොහොතේදී ප්‍රථමයෙන් තිස්ස නිවාසයේ ක්‍රීඩා නායක නායිකාවන් සමගින් මේ මොහොතේදී ප්‍රධාන ගිනිසිලුවට ඔවුන් සම්මත වන අවස්ථාව තිස්ස නිවාසයේ ක්‍රීඩා නායක නායිකාවන් ලෙස සංක රශ්මික සහ ක්‍රීඩාවේ ජීව ගුණය එක් කරමින් මෙන දවසේදී ප්‍රධාන ගිනි සිලුව ක්‍රීඩා නායක නායිකාවන් විසින් දැල්වීමටයි සූදානම් වන්නේ. ඒ සමගින් නිවාස හතරේ අපි ආදරණීය දරුවන් මේ මොහොතේදී ප්‍රධාන ගිනි සිලුව වෙත පැමිණෙනවා ඇති. එක්සත්ව එකම පවුලක් ලෙස ක්‍රීඩාවේ ජීව ගුණය රඳවාලමින් ක්‍රීඩා ශිල්පයේ පාරිශුද්ධ නාමයෙන් ක්‍රීඩාවේ නිරතවන බවට දිවුරා පොරොන්දු වන ක්‍රීඩක ප්‍රතිඥාව ලබා දීම සඳහා මගේ මේ ගෞරවනීය ආරාධනය අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ජය පරාක්‍රම ගැමුණු තිස්ස නිවාස නියෝජනය කරමින් 2026 නිවාසාන්තර ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වන අප සම සහෝදරත්වයෙන් යුතුව ජයග්‍රහණයම පමණක් නොව සහභාගීත්වය අගය කරමින් ක්‍රීඩාවේ උතුම් පරමාර්ථ සුරකිමින් තරඟ වදින බවට මේ ප්‍රතිඥා දෙමු. සේවා කාලය තුල වසර 15ක්ම එතුමන් සේවය කළේ මේ වාතු මධ්‍ය විද්‍යාලයේ. ඒ අතරතුර කාලය තුලදී එතුමන් හිටපු කළුතර කලාපීය ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙසත් ඒ වගේම හිටපු මානදුර කොට්ටාස ගුරු උපදේශක ලෙසත් කටයුතු කරන ලැබුවා. ඉතින් එතුමන්ගේ විශ්‍රාම දිවියට අපි වාතු මධ්‍ය විද්‍යාලයේ ජාතික පාසල විදියට එතුමන්ට අපගේ උපහාරය මෙලෙස පුදු කරනවා. අපි හොඳ පුරස්කාරයක් ලබා දෙමු. අපගේ කරගන්නට ලොකු වෙහෙස මානසයක් ගන්නවා. ඉතින් ඔබතුමන්ගේ ඉදිරි ජීවිතය සර්වකාර සාර්ථක වෙන්න කියලා වාතු මධ්‍ය විද්‍යාලයේ ජාතික පාසල විදියට අපි ඔබතුමන්ට අද දවසේදී ඔබගේ සුභාශිංසනය පුද කර සිටිනවා. තිස්ස නිවාසයේ නතුනි වතිරුවක 4 113 ගැමුණු නිවාසයේ සයුරි සෝමිනි වතිරුවක 5 413 පරාක්‍රම නිවාසයේ සෙතුනි සේනාය
වකීරුවක් 6 අත 216 30 වාසනාව වී වයස අවුරුදු 12. වයස උදාසෙන් ගෝලබාලිකා මිට 600 අවසන් තරගයේ මොඩලි ආරම්භ වුණේ වයස අවුරුදු 14 පහළ බාලක මිට 80 තරගයේ PS7 टूरिस्ट एमडी अमेश कल्हार सह टीवीसी वकीलය එදින්මනි ජයසන්තර ප්‍රධානී සඳහා ප්‍රධාන පීඨිකාවසට පැමිණෙන්න PS7 टूरिस्ट एमडी अमेश कल्हार टीवीसी වकीලය එදින්මනි ජයසන්තර ප්‍රධානී සඳහා ප්‍රධාන පීඨිකාවසට පැමිණෙන්න වයස අවුරුදු 14 පහළ බාලිකා යකුලිය ක්‍රීඩේ තරගයේ සවුල් සඳහායි ජයසන්තර ප්‍රධානී සඳහායි BL Perusa Karujini, BM Bikisi Mihansa, L Lavanya Modu. එදා ස්විසිංහය වර්ෂයේ වතු මධ්‍ය විද්‍යාලයේ ජාතික භාෂා විමාසාන්තර ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 14 පහළ බාලිකා යකුලිය විසිකිරීම තරගයේ ඉසව්වේ ජයග්‍රාහකයන් හට එවි ත්‍යාග ලබා දීම 14 පහළ බාලිකා යකුලිය විසිකිරීම තුන්වන ස්ථානයේ දිනා ගන්න ලබන්නේ පරාක්‍රම නිවාසයේ DL එනෝෂා තරුන්දිනී වතු මධ්‍ය විද්‍යාලයේ ජාතික භාෂා විමාසාන්තර ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 14 පහළ බාලිකා යකුලිය විසිකිරීම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගන්න ලබන්නේ ගැමුණු නිවාසයේ DM විතිෂා විමංසා වයස අවුරුදු 14 පහළ බාලිකා යකුලිය විසිකිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්න ලබන්නේ ගැමුණු නිවාසයේ L ලවන්‍යා බලවන්ති DAG රාජ්‍යවර්ධන අභිනව කාර්යකතුව අදෝසිරි නිවාස පුරේලා ඔය වෙනුවේ වතු මධ්‍ය විද්‍යාලයේ 2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වයස 12 පහළ බාලක දුරුවීම සවුවේ ජයග්‍රාහකයන් හදීමේ ජයසන්තර ප්‍රධානී සමගින් අපි සම්බන්ධ වන්නේ සහදී විතරගේ ආරම්භ කිරීමට වයස 12 පහළ බාලක දුරදේව විසව්වේ දෙවන ස්ථානයේ දිනා ගන්න ලබන්නේ තිස්ස නිවාසයේ කේ විදුර එක්සර සිල්වා වයස 12 පහළ බාලක දුරදේව විසව්වේ ප්‍රථම ස්ථානයේ දිනා ගන්න ලබන්නේ තිස්ස නිවාසයේ PM ලක්ෂිත ඉදමීල් ඒ වගේම 2026 විවාසාන්තර ක්‍රීඩා උළෙලේ දැන්ට ලකුණු තත්ත්වය මෙසේයි සියාසල් පහක් ලබාගෙන ගැමුණු නිවාසයේ ප්‍රථම ස්ථානය මෙවන විට ලබාගෙන තිබෙන්නේ තිස්ස නිවාසයේ ලකුණු 533ක් ලබාගෙන. අර බාලිකා ඊට ලකුණු තුන්වන ස්ථානයේ දිනා ගන්න ලබන්නේ විජය නිවාසයේ මෙතුති රේහන්සා. වයස 12 පහළ බාලිකා ඊට 80 ඉසව්වේ දෙවන ස්ථානයේ දිනා ගන්න ලබන්නේ තිස්ස නිවාසයේ PD විශ්මි අනුත්තරා වයස අවුරුදු 12 පහළ බාලිකා විට 80 ඉසව්වේ ප්‍රථම ස්ථානයේ දිනා ගන්න ලබන්නේ ගැමුණු නිවාසයේ ඒ සෙහඟ දෙහාරා ඒ සෙහඟි දෙහාරා
ජයසංගීත ප්‍රදානයේ සමගින් සම්බන්ධ වූ විද්‍යාලයේ හිටපු විදුහල්පති AC පෙරේරා පරාක්‍රම නිවාසයේ, තිස්ස නිවාසයේ, විජය නිවාසයේ, ගැඹුරු නිවාසයේ නිවාස තුල තම අභිමානයක් ප්‍රදෝ දාහතරේ පාල බාලක දුරයිසෝවේ තුන්වන ස්ථානයේ දිනාගනු ලබන්නේ පරාක්‍රම නිවාසයේ වයසරුදු දාහතරේ පාල බාලක දුරමැණිමේ සව්වේ දෙවන ස්ථානයේ දිනාගන්නේ තිස්ස නිවාසයේ MD අමේෂ් කලාර වතුරු මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වයසරුදු 14 15 බාලක දුරමැණිම ඉසව්වේ ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ තිස්ස නිවාසයේ EA නෙතඟ ප්‍රභාස්වර ජයසංගීත ප්‍රදානයේ සමගින් සම්බන්ධ වූ වතුරු එඩබලේ ගෞරවනීය ස්තුතිය ඉනනතර අපි සූදානම් ක්‍රීඩා වේදිකේ අතරමැද වයසරුදු 16 15 පරාක්‍රම නිවාසයේ සදරු දුනේස් වයසරුදු 14 15 බාලක විනාසුව සව්වේ දෙවන ස්ථානයේ දිනාගනු ලබන්නේ තිස්ස නිවාසයේ MD අමේෂ් කල්හර වතුරු මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වයසරුදු 14 15 බාලක විනාසුව ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ තිස්ස නිවාසයේ T විසිඳ මනුජය ජයසංගීත ප්‍රදානයේ සමගින් සම්බන්ධ වූ ආදු ආරාධිත පාසල් මීටර් 104 සායදීමේ තරගයේ වෙන මීටර් 104 සායදීමේ සව්වේ අගමැති බාලිකා විද්‍යාලය අපි හොඳ අත්පොසන්නකට ලබා දෙමු අපගේ ආදරණීය ආරාධිත බාලිකාවන් හට ආරාධිත පාසල් බාලිකා මීටර් 104 සායදීමේ සව්වේ අදවසේදී ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ සුමංගල බාලිකා විද්‍යාලය හොඳ අප්‍රසන්නතා ලබා දෙන්න අපේ ආදරණීය සහෝදර පාසල් ක්‍රීඩිකාවන් වෙත ජයසංගීත ප්‍රදානයේ සමගින් සම්බන්ධ වුණු විද්‍යාලයේ ප්‍රාථමික ආශ්‍රය විභාගයේ ආරාධිත පාසල් මීටර් 104 සායදීමේ සව්වෙන හොඳ අප්‍රසන්න නාදයක් ලබා දෙන අපගේ ආරාධිත පාසල් මීටර් 104 वर्षे वधु मध्य विद्यालय निवासांतर ක්‍රීඩා උළෙලේ සමගිනුයි අපි සම්බන්ධ කරලා ලබන්නේ ආරාධිත පාසල් මීටර් 104 සහයදීව ඉසව්වේ තුන්වෙනි ස්ථානයේ දිනාගනු ලබන්නේ පොදුපිටිය මහා විද්‍යාලය පානදුර රාජකීය විද්‍යාලය හොඳ අප්‍රසන්නතාවක් ලබා දෙන අපගේ ආදරණීය ආරාධිත පාසල් ක්‍රීඩකයන්ට ආරාධිත පාසල් මීටර් 104 සහදීමේ සව්වේ ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ පානදුර මානව විද්‍යාලය
15 බාලක 54 දීමේ තරගසවයි අවසන් තරගයේ විමෝදනය ක්‍රියාත්මක වන්නේ මත්තිරුවක් 1 තිස්ස නිවාසය, මත්තිරුවක් 2 විජය නිවාසය, මත්තිරුවක් 3 ගැඹුරු නිවාසය, මත්තිරුවක් 4 පරාක්‍රම නිවාසයේ ක්‍රීඩකයන් වේගයෙන් දිවැදී යනවා තමාගේ නිවාසයේ ජයග්‍රහණය වෙනුවෙන්. පොරොත්තු සමග ලබා දෙන මේ වයස වෘද්ධ 15 බාලක විඩ වනාතර සාදී මිර්සව් ජාසන්ත දුදානේ සමග සම්බන්ධ වන වගේ සුබවල වයස අවුරුදු 14 15 කරාතේ තරගයේ දෙවනි ස්ථානයේ දිනවු ලබන්නේ තිස්ස නිවාසිය නියෝජනය කරමින් සනුමී නිමෙත්මා. වයස අවුරුදු 14 15 බාලිකා කරාතේ තරග ඉසව්වේ දෙවනි ස්ථානය ගැඹුරු නිවාසිය නියෝජනය කරමින් KP පහන්දි භාග්‍යා 2026 විවාසාන්තර ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 14 15 බාලිකා කරාතේ තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය විජය නිවාසය නියෝජනය කරමින් JA ඩොලාරා නෙතුසන්දී පෙරේරා. ඊළඟ තරගයේ වයස අවුරුදු 12 15 බාලිකා
ශිෂ්‍යවරු මණ්ඩලයේ ආචාර්ය මණ්ඩලයේ මේ මොහොතේදී ඔබගේ ප්‍රධාන ආරාධනයේ ප්‍රධාන වීදිකාවට ගමන් කරන ආකාරයයි මේ. शुभ संध्या के और तुमने वादु मध्य महाविद्यालय पटार्थ खंड तुमने क्रीडावें जयगेले नंगु वादु मध्य विद्यालय जातिक पास मोहित प्रदर्शनी जातिक शिष्यवරු මණ්ඩලයේ බලදායේ පුරස්කාර බලන්නේ විදායක අධිකාරියෙකු කොවිඩ් කම්පැනියේ විකමන අපගේ ආරාධනය ලෙස සම්බන්ධ ප්‍රදර්ශනී මොහොත විද්‍යාලයේ ಶಿಷ್‍යවරු මණ්ඩලයේ නමෝ තුන්සිය භාෂා බලන්නේ සෝමසාරේ විද්‍යාලය ලකුණු භාෂය හදක් ලබා ගැනීම දෙවන ස්ථානය ගරුතර වාසය ලකුණු භාෂය 21ක් ලබා ගැනීම දෙවන ස්ථානය දායක නිවාසය ලකුණු භාෂය 91ක් ලබා ගැනීම ප්‍රථම ස්ථානය විසින් භාෂය දෙවනට ලකුණු භාෂය පෙළගැසී සිටිනවා මෞර්ය තරගයේ සහභාගී ස්ථානයේ වාදු මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා ඉතිහාසය ගතකල මොගලයි වාදු මධ්‍ය විද්‍යාලයේ මේ ක්‍රීඩා ශ්‍රේෂ්ඨයන शिशुवागे नगरने कंडी नगरी नगरी स्कूलने शिशुवागे नगरी इंडिया ඕෂාරමණී ගුරුදෝතුන්ගේ තරගයේ වෙන ආරම්භ වුණා. ආරම්භ කරන්නේ මේ හැමගෙම ඉදිරියට යමින් ජයග්‍රහණ ලැබුවේ වාදු මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒක coordination and control of a body and mind. Coming up next is the harmonious scenery of vigor and skill. The karate display by the students of Wardul Central College. Hold your breath and watch their performances. तो मैं करो वीडियो
dia kaya bang lagi. Vamos como a vacilar los quiero, quiero. Esto como
සුරංගනී ආදරයෙන් බලා යන්න වතුර නාලා සිත කොන්නේ කඩාන ඉන්න වටේ මතට මල්ලි හිරුණු කීඳලා රන් පොතලි මේ කුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිකම සලාලා වතුර නාලා කුලේබා buenos días ඉතුරු විභාගය සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා එතුමන්ගේ ගුරු හරුකම් යටතේ මේ විද්‍යාලයෙන් ඒ වගේම තවත් විද්‍යාල ගණනාවකින් මේ ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වුණු දරුවන් අනන්තයි අප්‍රමාණයි. අපගේ හදපිරි සුභාශිංසනය
විද්‍යාලයේ දවසේදී අනුග්‍රහණකාරී ලෙස කටයුතු කරන්නේ වාතු මධ්‍ය විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය බණ කණ්ඩායමේ සරයන් එස් දුමිඩු ලිබොද සිල්වා. Ini semua ada berapa? Nanti. අදවසේදී ආචාර්ය විභාගයේ අධීක්ෂණ කටයුතු Please give a big round of applause as the school Western band performs and leads the march with their wonderful rhythm and harmony. The band by ඉන්දියානු වශයෙන් පාසලේ උපප්‍රධාන ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් සිට අතර ඒ සමගින්ම මෙවර ප්‍රධාන ශිෂ්‍යයන් වාර්තා මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා කුලයේ ක්‍රීඩා නාට්‍ය සහ නායිකාව උතුමාචාර්ය පුද කරනවා. व्यवस्थाकी विशेष पीठिका सඳහා ආචාර්ය දක්වන්නේ විජය නිවාසයේ පාලක කණ්ඩායමයි ඊළඟට විශේෂ පීඨිකාව සඳහා ආචාර්ය පුද කරන්නේ විජය නිවාසයේ පාලිකා කණ්ඩායමයි විජය නිවාසයේ නිවාස නායක ලෙස චතුර ලෙස මාන්දරී ප්‍රනාන්දු දවසේදී කටයුතු කරන ලබනවා. එනතුරු මහත්ම නිවාසය තමන්ගේ ආචාර්ය ප්‍රධාන පීඨිකාවට පළ කරන අවස්ථාව නිවාස නායක ලෙස රවුදු නිවේශ් සහ නිවාස නායිකාව ලෙස අලෝනි එරාපිය දවසේදී කටයුතු කරන ලබනවා. මීළඟට උතුමාචාර්ය දක්වන්නේ තිස්ස නිවාසය පාලික කණ්ඩායම සහ පාලිකා කණ්ඩායමයි. තිස්ස නිවාසයේ නිවාස නායක ලෙස හසන්ත කවින්ද පෙරේරා දවසේදී කටයුතු කරනවා. තිස්ස නිවාසයේ නිවාස නායිකාව ලෙස ඉඩුලිමා සේයාවන් සම්භාවනීය අමුත්තන්ට ගෞරවාචාර දක්වන ඔවුන් සිය අභිමානත්වයේ ශ්‍රේෂ්ඨත්වය විදහා පානායි.
හිතනවා අපි ඒ සඳහා ලබා දුන් අවස්ථාවෙන් මේ දරුවෝ සියලු දෙනා ප්‍රයෝජනට ගන්නට ඇති. ඔවුන්ට ඒ දරුවන්ට ඒ අත්දැකීම් ගොන්න ලැබෙන්නට ඇති. ඉතින් මේ විවිධ අරමුණු රාශියක් එක්ක ආරම්භ කරන්නට යෙදුන මේ ක්‍රීඩා උත්සවය සඳහා මේ මොහොතේ වැඩම අවදාළ සිටින අපගේ විද්‍යාලීය ධර්මාචාර්ය පූජ්‍ය හඳුන්ගමුවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේව මම নমස්කාර පූර්වකව මුලින්ම පිළිගනු ලබනවා මේ අවස්ථාවට. ඒ වගේම අපගේ ආරාධනය පිළිගෙන දහසකුත් රාජකාරී රැසක් මැදින් අද දවසේ එතුමන්ගේ දිනචර්යාව ඉතාමත් කාර්යබහුල වුණා. ඒ සියල්ල පසෙක තබා අපගේ මෙම උත්සවයේ වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වුණු Vikramarachi, the zonal director of education, with us today. Now I invite him to share his insights and inspiration with us as we value his presence and guidance in shaping the future of sport at Wadwa Central College. එහාට මේ අධ්‍යාපනයෙන් ලබා ගන්නා දැනුම දරුවන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව ලබා දෙන්න. විශේෂ සමගාමී විශේෂ බාහිර ක්‍රියාකාරකම් රැසක් ඉතා සංවිධානාත්මකව අලංකාර ඔබ චිත්‍ර කලාව නැත්නම් වෙනත් අංශ වලින් කලාවෙන් දක්වපු දක්ෂතා. ඊළඟට ක්‍රීඩා පිටියේ ගත්තොත් විශේෂයෙන්ම ගණිතය විද්‍යාව මේ හැම දෙයක්ම ඔබ මේ ක්‍රීඩා පිටිය තුළ පන්ති කාමරයෙන් බැහැර ඔබ ඉගෙන ගන්න කරුණු අත්හදා බලලා තිනෝ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම නිවාස ඉදිකිරීම වලදී ඒත් ඒ වගේමයි. ඔබ විෂය ඉගෙන ගත්ත බොහෝ විෂය කාරණු ඔබ මේ නිවාස ඉදිකිරීම හරහා ප්‍රායෝගිකව ඔබ ප්‍රදර්ශනය කළා තියෙනවා. ඉතින් අපි අපේක්ෂා කරන්නේ මේ මාසයකට වැඩි කාලයක් මේ ආකාරයෙන් ක්‍රීඩාව ක්‍රියාත්මක කරන්නේ. එතනින් තවත් බොහෝ කාලයක් කොට්ටාස තරඟ වලටත් එතනින් හර තවත් කාලයක් කලාප තරඟ වලටත් ජාතික මට්ටමට වශයෙන් අගෝස්තු සැප්තැම්බර් දක්වා මේ ක්‍රීඩා විෂය ක්‍රියාත්මක වෙනවා මේ දූ දරුවන්ට. ඉතින් මෙතරම් කාලයක් මේ ක්‍රීඩාව වෙනුවෙන් වැය කරන්නේ අර ක්‍රීඩා වලින් දක්ෂතා දක්වන දරු පිරිසට ලැබෙන ප්‍රයෝජනය හා සමානවම ප්‍රයෝජනයක් අනෙක් බොහෝ දරු පිරිසට ලැබෙනවා. ඒ නිසා තමයි ආදරේ දූපිතේ මෙතරම් කාලයක් ක්‍රීඩාව වෙනුවෙන් වැය කරන්නේ. ඉතින් මේ ක්‍රීඩාව තුලින් ඔබ අර කිව්ව හැටියට ඔබ උත්සාහික ප්‍රතිඵලයක්. මෙතරම් අලංකාර වෙන්නේ මෙතරම් සර්වසංශ ලස්සන වෙන්නේ ඔබේ සාමූහිකව කණ්ඩායමක් වශයෙන් ගත්ත ක්‍රියාමාර්ග නිසා. ඒ වගේම සර්ව සංදර්ශන විතරක් නෙවෙයි තූර්යවාද කණ්ඩායම් ආචාර්ය පෙළපාලි මේ වගේ බොහෝ දේවල් තියෙන ඔබ ටීමයක් වශයෙන් පාසලේ කීර්තිය වෙනුවෙන් එක්ව ක්‍රියාත්මක කරන වාහන තියෙනවා ඉන්දර ලබා ගන්න එකක් පිටිපස්ස එකක්. ඔය අතර බලන්න ඔබ පොඩ්ඩක් ඇහ ගහන් ඉන්න කී දෙනෙක් උත්සාහ කරනවාද විනය සංයමයෙන් තොරව එයින් බැහැර යන්න උත්සාහ කරන අය. ඒ හරහා ගැටුම් ඇති අවස්ථාව කොච්චර තියෙනවද? නමුත් ආදරේ දීපිත අපිට උගන්වන්නේ පාසල හරහා මෙන්න මේ වගේ තැනකදී කොහොමද අපි නීතියක් තියනවා විනයක් තියනවා ඒ අනුව කටයුතු කරන්නේ. මේක දිය යුත්තේ පාසලේ. ඉතින් මේ ගුණ සමුගන්නවද විශ්වවිද්‍යාල ඉගෙන ලබන ඔබේ අයියලා කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන් නැත්නම් ළඟ ඕන විශ්වවිද්‍යාලයක අපි දකිනවා වසරට විශාල පිරිසක් තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා. මොකක්ද ඒකට හේතුව? තමන් අපේක්ෂා කරන දරුවන් ජීවිතේට හුරු කරන්න ඔබට මේ ක්‍රීඩාව ඉතා වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් ඔබට තීරණ ගැනීම ගැටලුකාරී තත්ත්වයන්හිදී තමන්ට අභියෝග එන තැන්වලදී කොහොමද අපි තීරණ ගන්නේ? ඔබට මේ තීරණ ගැනීමේ මල්ලි හිනාවෙන්කෝ පුරුකම නැති නිසා දෙවෙනින්න තුගල ස්ථානීය සංජීව පොදේ මාතා දෙවන ස්ථානීය දිනාගන්න වන්නේ නිලංග සිල්වා මාතා දේවරුන්ගේ තරගයක් දවසේදී ප්‍රථම ස්ථානීය දිනාගන්නේ අරවින්ද ප්‍රසාද් මාතා. සෝදානම් මවරුන්ගේ තරගයේ ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ජය සංගීත ප්‍රදානයේ සමග සම්බන්ධ වනට මවරුන්ගේ තරගයේ තුන්වන ස්ථානය දිනාගන්නේ
වවුරුගේ තරගයේ තුන්වන ස්ථානයේ දිනාගන්නේ ඉරේෂා දිල්ෂානි මහත්මිය. තුන්වන ස්ථානය ඉරේෂා දිල්ෂානි මහත්මිය. දෙවන ස්ථානයේ දිනාගන්නේ යමුනා රාජිනී මහත්මිය. වවුරුගේ තරගයේ අද දවසේදී ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ ඉරේෂා දිල්හානි. වවුරුගේ තරගයේ තුන්වන ස්ථානයේ ඊශා අක්ෂලා ප්‍රමුඛ කණ්ඩායම. ආදි ශිෂ්‍යයන්ගේ තරගයේ ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ හංසමාලි ඇතුළු කණ්ඩායම. ඉනනතුර ගුරු මහත්මයාගේ තරගයේ ජයග්‍රාහක ප්‍රතිඵල තුන්වන ස්ථානයේ දිනාගන්නේ වාග්ය උහන්නෝවිට මහත්මිය. ගුරු මහත්මයාගේ දිනේෂා මලලසේකර මහත්මිය. ගුරු මහත්මයාගේ තරගාවලියේ ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ ඉරේෂා සෙව්වන්ති මහත්මිය. අපි ජය සංකේත ලබා ගැනීමට හැකි ඉක්මනින් පැමිණෙමු අපේ ආචාර්ය මණ්ඩලය. තුන්වන ස්ථාන දෙවන ස්ථානයේ දිනේෂා මලලසේකර මහත්මිය. ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ ඉෂාරා සෙව්වන්ති මහත්මිය. ඉරේෂා සෙව්වන්ති මහත්මිය. නිවාස නායකයා සමග පැමිණෙන්න. 2026 वर्षයේ වාතු මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලදී සමස්ත බාලක එල්ලේ ශූරතාවයේ දිනාගනු ලබන්නේ පරාක්‍රම නිවාසය. वर्षයේ වාතු මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලදී समस्त बालिका एल्ले अणुशूरतावे दिनागन्ने तिस्स निवासय. ජය සංකේත ලබන දරුවන් අයගේ ඉක්මනින් පැමිණෙමු අපි. තවත් ත්‍යාග ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් තිබෙනවා. තිස්ස නිවාසය समस्त बालिका एल्ले शूरतावे दिनाගනු ලබන්නේ පරාක්‍රම නිවාසය. वर्षයේ වාතු මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලදී समस्त ක්‍රිකට් බාලක අනුශූරතාවයේ දිනාගනු ලබන්නේ විජය නිවාසය. समस्त ක්‍රිකට් බාලක අනුශූරතාවයේ දිනාගන්නේ විජය නිවාසය. समस्त බාලක ක්‍රිකට් ශූරතාවය සමශූරතාවයේ දිනාගනු ලබන්නේ තිස්ස සහ පරාක්‍රම නිවාස දෙක. සමශූරතාවය අනුශූරතාවය සමශූරතාවයක් දිනාගෙන තිබෙන්නේ අනුශූරතාවය ගැමුණු නිවාසය සහ තිස්ස නිවාසය. बालिका वर्षයේ වාතුව මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩාවලදී समस्त ක්‍රිකට් बालिका ශූරතාවයේ දිනාගනු ලබන්නේ පරාක්‍රම නිවාසය.
2026 वर्षයේ වාතු මධ්‍ය විද්‍යාලයේ ජාතික පාසල නිවාසාන්තර ක්‍රීඩාවලියේ සමස්ත වොලිබෝල් බාලක අනුශූරතාවය දිනාගන්නේ 30 නිවාසය 2026 ජයසංගීත ප්‍රදානයේ සමග සම්බන්ධ රෝගතුමියට අපගේ ගෞරවනීය ස්තුතිය. ඊළඟ ජයසංගීත ප්‍රදානයේ සමග සම්බන්ධනට වාගේ මේ ගෞරවනීය ආරාධනය කළුතර කලාව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ක්‍රීඩා දිමුතු සුරංගිලගුගේ මැතිතුමියනි ඔබතුමියට ගෞරවයෙන් තුන්වද ආරාධනා කරනවා. ඊළඟ ජයසංගීත ප්‍රදානයේ සමග සම්බන්ධ වන්නට එතුමිය කැඳවා ගැනීම සඳහා විද්‍යාලයේ නියෝජ්‍ය දුහල්පති දේවිකා නිර්මාලී මහත්මියට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. 2026 वर्षයේ වාතු මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දක්ෂතම කරාතේ ක්‍රීඩකයා ලෙස वर्षයේදී අභිෂේක ලබන්නේ ගැමුණු නිවාසයේ වී.වී. කලිඳු ඩිල්ෂාන් වී.වී. කලිඳු ඩිලාෂ් දක්ෂතම කරාතේ ක්‍රීඩිකාව ලෙස මේ වර්ෂයේදී අභිෂේක ලබන්නේ විජය නිවාසයේ ජේ.ඒ. නොලාරා नेतुसंदी जयसिंह 2026 वर्षයේ වාතු මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලියේ දක්ෂතම පීඩම් ක්‍රීඩකයා ලෙස මේ වර්ෂයේදී අභිෂේක ලබන්නේ ගැමුණු නිවාසයේ භානු ප්‍රසාන් දක්ෂතම පීඩම් ක්‍රීඩිකාව ලෙස මේ වර්ෂයේදී අභිෂේක ලබන්නේ ශයිනී මංජරි ගැමුණු නිවාසය 2026 वर्षයේ වාතු මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලියේ වයස අවුරුදු 12න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මෙවර අභිෂේක ලබන්නේ ගැමුණු නිවාසයේ ඒ සෙහංගි දෙහාරාද සිල්වා වයස අවුරුදු 12න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයා ලෙස මෙවර අභිෂේක ලබන්නේ තිස්ස නිවාසයේ කේ විදුර නෙත්සර සිල්වා වාතු මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලබන්නේ පරාක්‍රම නිවාසයේ ටී තනුලි ඔමෙන්දේ ශිෂ්‍යාව වයස අවුරුදු 14න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයා ලෙස වයස අවුරුදු 14න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මෙවර අභිෂේක ලබන්නේ තිස්ස නිවාසයේ ටී විසඳු මිනුතය වයස පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මෙවර අභිෂේක ලබන්නේ Best overall performance තිස්ස නිවාසයේ GW වාසනා දමින්දි වයස අවුරුදු 16න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයා ලෙස ක්‍රීඩකයන් දෙදෙනෙකු අද දවසේදී අභිෂේක ලබනවා වයස අවුරුදු 16න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයන් ලෙස අද දවසේදී අභිෂේක ලබන්නේ පරාක්‍රම නිවාසයේ විහංග සත්සර සහ විජය නිවාසයේ එස් දනිදු සේමින වයස අවුරුදු 18න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩිකාවන් තිදෙනෙකු අද දවසේදී අභිෂේක ලබනවා වයස අවුරුදු 18න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාවන් ලෙස ගැමුණු නිවාසයේ MD සඳලි කනිෂ්කා පරාක්‍රම නිවාසයේ PL ධනුත්තන නිසංගී එවැගේම පරාක්‍රම නිවාසයේ H ඔනාලි ආදීශයන ශිෂ්‍යයන් අද දවසේදී අභිෂේක ලබනවා වයස අවුරුදු 18න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයා ලෙස මෙවර ක්‍රීඩකයන් දෙදෙනෙකු අභිෂේක ලබනවා වයස අවුරුදු 18න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයන් දෙදෙනා තිස්ස නිවාසයේ KB තමිදු දිනෙත් නෙත්සර තිස්ස නිවාසයේ UV හිමාෂ් අභිලාෂ
අවුරුදු 20 බාල බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 2026 වර්ෂයේදී අවිශේෂ ලැබනු ලබන්නේ වාදු මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ 2026 මෙවර වයස අවුරුදු 20 බාල බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අවිශේෂ ලබන්නේ පරාක්‍රම නිවාසයේ එම් තස්මිලා රුවන්තිකා තස්මිලා රුවන්තාරිකා तारकी तस्मिला रुवंतारकी पराक्रम निवासे वयसर्दु 20 बाल बालिका दक्षतम क्रीडिका लෙස අභිෂේක ලබද්දී වයසර්දු 20 बाल बालक दक्षतम क्रीडකයා ලෙස අභිෂේක ලබන්නේ ගැමුණු නිවාසයේ එකේ ආකාශ් අකලංක සංගීත ප්‍රදානයේ සමගින් සම්බන්ධ වූ ඔබතුමියට ගෞරවනීය ගෞරවනීය ස්තුතිය. පුරාමාස ගණනාවක වෙනස වාසයේ ප්‍රතිඵල ලැබෙන තමයි අලංකාරම නිවාසය. නිවාස සරසරි වලින් අපලගේ විශ්ව මණ්ඩලයේ තෝරාගත් නිවාස. අලංකාරම නිවාස අතරින් සිරුවන ස්ථානයේ දිනාගන්නේ ගැමුණු නිවාසය. තුන්වන ස්ථානයේ දිනාගන්නේ විජය නිවාසය. දෙවන ස්ථානය පරාක්‍රම නිවාසය සහ ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ තිස්ස නිවාසය. खंडायम आधारविलमाली बालिका खंडायम हदरवणे स्थानी दिनागणे ගැමුණු නිවාසය තුන්වෙනි ස්ථානයේ දිනාගන්නේ පරාක්‍රම නිවාසය දෙවන ස්ථානයේ දිනාගන්නේ තිස්ස නිවාසය ප්‍රථම ස්ථාන 2026 वर्षයේ වතු මධ්‍ය විද්‍යාලය නිවාසාන්තර ක්‍රීඩාවලේ අලංකාරම නිවාස ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ තිස්ස නිවාසය සහෝදරයන් අභිබවා තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප්නංවමින් මේ ක්‍රීඩා පිටිය පුරාවට මාස ගණනක් දිගහැරුණු මේ මොහොතේ අද දවසේදී මේ සමස්ත ක්‍රීඩා උළෙලේ 2026 වර්ෂයේ වාතු මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වසරේ අතිදක්ෂ ක්‍රීඩිකාවට හිමි සම්මානය පුදන්නටයි අපි සූදානම 2026 වර්ෂයේ වාතු මධ්‍ය විද්‍යාලීය නිවාස ලබන්නේ ගැමුණු නිවාසයේ MD සඳලි කනිෂ්කා ශිෂ්‍යාව वर्षे वातु मध्य विद्यालय निवासांतर क्रीडा उडले वसरे अतिशूर क्रीडकයා ලෙස මෙවර අවිශේෂ ලබා ගනිමින් සෙවන ස්ථානයේ දිනාගනු ලබන්නේ විජය නිවාසය සමස්ත රංගාවලියේ මුල් කුඩු සංඛ්‍යාව 432ක් බවට පත් කර ගනිමින් දෙවන ස්ථානයේ දිනාගනු ලබන්නේ ගැමුණු නිවාසය 2026 वर्षය वातु मध्य विद्यालय जातिक पासल निवासांतर क्रीडा उलले අදදවසේදී සූර්යයන්ගේ සහ අනුසූර්යයන්ගේ සටනෙන් ලකුණු 666ක් ලබා ගැනීමෙන් සමස්ත ශූරතාවයේ දිනාගනු ලබන්නේ තිස්ස නිවාසය ලකුණු 66ක් ලබාගත් අනුසූර්යයන්ටයි වගේ මේ ප්‍රථම ආරාධනය
සහජ හැකියාවන් මේ විද්‍යාලීය භූමිය පුරාවට පෙන්වමින් 2026 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩාවලේ අපගේ තිස්ස නිවාසයේ අපේ ආදරණීය දුවා දරුවන්ට පුරාමාස කීපයක ප්‍රතිඵල අද දවසේදී මෙලෙස ජය සංකේත මගින් ඔබට ලබා දෙන්නේ ජය පරාජය කෙසේ වෙතත් සහභාගීත්වයෙන් නිවාසාන්තර ක්‍රීඩා 2026 සමාප්තිය. වාග්දුව මධ්‍ය විද්‍යාලයේ විජය පරාක්‍රම ගැමුණු තිස්ස නිවාස නියෝජනය කර මෙම ක්‍රීඩාවලට සහභාගී වූ ආදරණීය දූ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් දරුවන් අතර සමගිය සහෝදරත්වය සුහදතාවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීමට දායක වූ 2026 වාග්දුව මධ්‍ය විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය නිමාවට පත්